හරි ඉතින් අදම මයාට අරගෙනාවේ අර මම කලින් දාලා තිබ වීඩියෝ එක දෙවෙනි කොටස පාට්ටුව එක ඒ කියන්නේ ලිස්නිං පාට් එක ගිය පාර මම කරේ ග්‍රමය එක සහ රීඩිං එක තකොට ඒකවාල බලල ඇති කියලා හිතෙනවා බලල නැත්තං මං ඒක අන්තිමට වීඩුව එක මේකට ෂා කරන්නම් හරි ඉතිං අද තියෙනෙ ලිස්නිං පාට් එක අපි බලමු ලිස්නිං පාට් එක මොකද වෙන්න කියලා ඔයාලා දන්නවා ජල්පට N5 පේපර එක ලිස්නිං කොටස් 4ක් තියෙනවා කියලා ඒ 4ටම ලැබෙන මුල් ලකුණු ප්‍රමාණය ලකුණු 60යි හරිනේ ඒවත් දැනගෙන හරි අපි දැන් යමු වීඩියෝ එකට මොන්දායි ඉචි මොන්දායි ඉචි では初めに質問を聞いてくださいそれから話を聞いて問題1用紙の1から4の中から一番いいものを一つ選んでくださいඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්න ඉස්සෙල්ලාම ප්‍රශ්න හොඳට අහන්න කියනවා ඊට පස්සේ ඒ කියන එක ප්‍රශ්න කියවලා ඒකට ගැලපෙන උත්තරේ පළවෙනි එක සහ හතරවෙනි එකට එනකම් පළවෙනි එකෙන් ඉඳන් හතරවෙනි එකට එනකම් ගැලපෙන පිළිතුර තෝරන්න කියලා තමයි කියන්නේ හරි අපි යමු පළවෙනි එකට ඉස්සෙල්ලා මේක අහලා ඉන්නවා 問題1問題1でははじめに質問を聞いてください。それから話を聞いて問題用紙の1から4の中から一番いいものを一つ選んでください。はい、පළවෙනි ප්‍රශ්නේ 1番男の人と女の人が話しています。 ඥාන පුද්ගලයා සහ පිරිමි පුද්ගලයා කතා කරමින් ඉන්නවා 二人はどの写真を見ていますか දෙන්නෙක් ඉන්නේ මොන පින්තූරයද කියලා තමයි අහන්නේ හරි අපි බලමු 山田さん、この写真はああ、 යමදා සන් ඒ කියන්නේ යමදා මේ ෆොටෝ එක これは去年の春に海へ行った時の写真です。 ඒ කිව්වේ මේ අවුරුද්දේ ග්‍රීෂ්ම ඍතුවේ මුහුද ළඟදී ගත්ත ෆොටෝ එකක් නේද කියලා තමයි කිව්වේ へえ。横にいる人は誰ですか මෙතන ඉන්න පුද්ගලයා කවුද ああ、妹です。 ඒ නංගි 海がとても綺麗ですね。 මුහුද ගොඩක් ලස්සනයි නේද ええ。でも、この日はとても暑かったです。 ඒත් මේ දවස නම් චුට්ටක් රස්නේ වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ 帽子を忘れて大変でした。 ඒ කියන්නේ තොප්පි අමතක වෙලා අමාරු වෙලා ඒගොල්ලන්ට 二人はどの写真を見ていますか දෙන්නෙක් ඉන්න මොන පින්තූරයද බලමු දැන් පළවෙනි එකේ දෙන්නෙක් නැහැ නේද එතකොට ඒක කපන්න පුළුවන් අපිට දෙවෙනි එකේ තින්නේ තොප්පියක් දාගෙන ඒත් එක්කෙනා ඉන්නේ එකක් කපන්න පුළුවන් තුන්වෙනි එකේ බලමු තුන්වෙනි එක තමයි හරි උත්තරේ බලන්න ඒකේ තොප්පිත් නැහැ දෙන්නෙක් ඉන්නවා හතරවෙනි එකේ තොප්පි දාගෙන මොකද්ද කිව්වේ කලින් තොප්පි එයාලට අමතකුණා කියලා කිව්වේ එතකොට උත්තරේ එන්නේ තුන්වෙනි එක හරි අපි බලමු හරි නේද 2番 දෙවෙනි ප්‍රශ්නය 教室で先生と男の学生が話しています。 පන්ති කාමරයේදී ටීචර් සහ පිරිමි පුද්ගලයා කතා කරමින් ඉන්නවා හරි බලමු 先生は何を持っていきますか ටීචර් මොනවද අරගෙන යන්නේ කියලා තමයි අහන්නේ 先生、明日みんなで近くの公園で花を見ながらお昼を食べませんか ඒ කියන්නේ හෙට ළඟම තියෙන උද්‍යානයේ සකුරා මල් බලමින් නැත්නම් මල් බලමින් දවල් ආහාරය කමුද කියලා තමයි අහන්නේ ටීචර් ගෙන් いいですね。 හොඳයි 何を持っていきましょうか මොනවද අරගෙන යන්නේ අපි කියලා තමයි අහන්නේ お弁当は公園の近くのスーパーで買います。 ඒ කියන්නේ ඔබෙන්තෝ කියන්නේ කෑම පෙට්ටියක්
උද්‍යානයේ ළඟම තියෙන කඩෙන් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ගන්නවා කියලා තමයි කියන්නේ. 飲み物はもう買いました。 එයා කලින්ම බීම එකක් අරගෙන. そうですか。じゃあ、私はお菓子を作って持っていきますね。මම මේ පැණි රස කෑම එක ගේන්නම් කියනවා. そうですか。 හරි. බලමු. 先生は何を持っていきますか？ දැන් ඔන්න ළමයානේ මේ අහන්නේ සෙන්සෙයි. දැන් ළමයා ගේනවා කිව්වේ බීම එක සහ බෙන්තෝ එක. ඒ කියන්නේ දෙවෙනි එක. දැන් ටීචර් එකනේ අහන්නේ. එතකොට ටීචර් ගේනවා කිව්වේ ඔය පාන් වගේ තියෙන එක තමයි ගේනවා කිව්වේ. ඒක පාන් නෙමෙයි හැබැයි පැණි රස කෑම මොකක් හරි. දැන් මෙතන මේ බීම එකක් තියෙන්නේ. බීම එක වෙන්නත් බෑනේ. මොකද ටීචර් කිව්වේ පාන් විතරයි ගේනවා කියලා. බීම එකක් කිව්වේ නැහැ. එතකොට මේක පාන් විතරක් තියෙන උත්තරේ තමයි තුන්වෙනි එක. හරි. බලමු අපි ඒකත්. මේක මේ චුට්ටක් මගදී ඉඩ දෙන්නේ අපිට ඊළඟ ප්‍රශ්නෙට ලෑස්ති වෙන්න. ඒ කියන්නේ අපි මේකට උත්තරේ ගහලා ඉවර කරන්න තමයි දෙන්නේ. හරිනේ. 3番、 තුන්වෙනි ප්‍රශ්නය. 男の人と女の人が話しています。 පිරිමි පුද්ගලයා සහ ගෑනු පුද්ගලයා කතා කරමින් ඉන්නවා. 男の人は何をしますか？ පිරිමි පුද්ගලයා මොනවද කරන්නේ කියලා තමයි අහන්නේ. 疲れましたね。 මහන්සි නේද? 少し休みませんか？ චුට්ටක් විවේක ගමුද කියලා තමයි අහන්නේ. そうしましょう。 හරි ගමු. あそこに座りませんか？ අතනින් そうですね。あ、僕、飲み物を買ってきますよ。 එයා පිරිමි එක්කෙනා කියනවා දැන් ගෑනු එක්කෙනා කිව්වා අතනින් ඉඳගමු නේද කියලා. ඊට පස්සේ පිරිමි එක්කෙනා කියනවා මම මොනවා හරි බීම එකක් අරගෙන එන්නම් කියලා. じゃあ、お願いします。 හරි ගන්න කියලා කියනවා ගෑනු එක්කෙනා. 男の人は何をしますか？ පිරිමි පුද්ගලයා මොකද කරේ කියලා අහන්න. එතකොට අපිට උත්තරය ගන්න පුළුවන්. පළවෙනි එක බලන්න. උචියේ කයිරිමස්. ඒ කියන්නේ ගෙදරට ආපහු යනවා කියන එක. වැරදින්නේ ඒක වෙන්න බෑ. ඊළඟට ඉස්සුවේ සුවරිමස්. ඒ කියන්නේ පුටුවේ ඉඳ ගන්නවා. මොකද පුටුවක් ගැන අපිට කියලා තිබ්බේ නෑ. එතකොට ඒක වෙන්නත් බෑ. තුන්වෙනි එක කයිමොනෝ ඉක්කිමස්. ඒ කියන්නේ shopping යනවා. දැන් හරින්නේ එතකොට තුන්වෙනි එක තමයි උත්තරය. මොකද එයා බීම එකක් ගන්න කඩේට ගියා. කයිමොනෝ ඉක්කිමස්. ඒක තමයි උත්තරේ. හතරවෙනි එක නොමිමොනෝ නොමිමස්. ඒ කියන්නේ බීම එක බොනෝ. ගන්න කලින් බීම එක බොන්න බෑනේ. එතකොට උත්තරේ තමයි තුන්වෙනි එක. කයිමොනෝනි ඉක්කිමස් කියන එක තමයි උත්තරේ. බලමු. හරිනේ. හතරවෙනි ප්‍රශ්නය. 女の人と男の人が話しています。 මේක තමයි අන්තිම ප්‍රශ්න වලට එන. හරි. ඒක කිව්වේ ගෑනු එක්කෙනා සහ පිරිමි එක්කෙනා කතා කරමින් ඉන්නවා. 机の上に何を置きますか？ ඒ කියන්නේ මේසේ උඩ මොනවද තියන්නේ කියලා තමයි අහන්නේ. මොනවද තියන්නේ කියලා තමයි අහන්නේ. じゃあ、お皿とグラスを机の上に並べてください。 ඒ කියන්නේ පිඟන් සහ වීදුරු මේසේ උඩින් තියන්න කියලා තමයි කියන්නේ. はい。ナイフとフォークはいりますか？ හරි. ඊළඟට පිරිමි එක්කෙනා අහනවා ගෑරුප්පු සහ පිහි ඕනේද කියලා තමයි අහන්නේ. いえ、今日は箸を使いましょう。 ඒ කියන්නේ එපා ඕනේ නෑ. අද අපි මොකද්ද අර චොප්ස්ටික් කූරු දෙක ජපන් අය කන කූරු දෙක අන්න එකෙන් කම කියලා තමයි කියන්නේ. わかりました。 තේරුණා?机の上に何を置きますか？ මේසේ උඩ මොනවද තියෙන්නේ කියලා තමයි අහන්නේ. අන්න එතකොට බලන්න. පළවෙනි එකේ තියෙන්නේ වීදුරුයි පිඟනුයි. බෑනේ ඒක එහෙම විතරක් තියෙන්නේ නැහැ. තුන්වෙනි එකේ තියෙන්නේ පිඟන්, ගෑරුප්පු සහ නයිෆ්. ඒ කියන්නේ පිහි. එතකොට ඒකේ වීදුරුත් නැහැ. ඒකත් වෙන්න බෑ. හතරවෙනි එකේ තියෙන්නේ වීදුරු, නයිෆ් and fork. එතකොට ඒක වෙන්නත් බෑ. දෙවෙනි එකේ තමයි හරි උත්තරේ. බලන්න ඒකේ චොප්ස්ටික් තියෙනව නේද? අන්න ඒක බලපු ගමන් අපිට හිතා ගන්න පුළුවන්. හරි. එතකොට දෙක තමයි උත්තරේ බලමු.
සාමාන්‍යයෙන් අපිට එන්නේ 4යි. එතකොට අපි එතනින් අපි මේක ඉවර කරමු. පළවෙනි 4 අපි කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේද කියලා. ඔයාලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් මම මේක අන්තිමට ඒ වීඩියෝ එකත් ෂෙයා කරලා තියන්නම්. හරි. එහෙනම් අදට මේ පාඩම ඉවරයි. එහෙනම් බයි. සයනාරා.